පුතේ ඒලවල විභාගය කියලා කියන්නේ මහා ලොකු අවුල් ජාලාවක් එහෙම නැත්නම් මහා ලොකු පර්වතයක් වගේ ඒ වගේ මොනවා හරි විකාර ගොඩක් ඔයාගේ ඔළුවේ හිතේ තියාගෙන ඉන්නවා නම් කරුණාකරලා ගිහිල්ලා හොඳට ඔළුව හොදගෙන මේ වැඩේට එකතු වෙන්න. අනිත් එක මේ වැඩේට අපිට පැය භාගයක් යනවා. ඒ නිසා මේ පැය භාගෙවත් මේ වැඩේට දෙන්න බැරි දරුවෙක් ඉන්නවා නම් කරුණාකරලා එයාලට යන්න පුළුවන්. මොකද මෙතෙන්ට පැය භාගයක් දෙන්න බෑ කියලා කියන්නේ ඔයා ඒ ලෙවල් විභාගෙට ඉස්සරහට තියෙන මාස ටිකවත් හරියට කරගන්නේ නැහැ. ඒ නිසා ඒ ළමයින්ගෙන් අපිට වැඩක් නැහැ. මේ වැඩේට පැය භාගයක් මෙතන දෙන්න පුළුවන් ළමයි ටික විතරක් ඉඳලා ලස්සනට මේ වැඩේ අපි ඉවර කරමු. හරි. ඔයාට හරියටම තව ඒ ලෙවල් විභාගෙට තියෙන මාස 11යි. මේ මාස 11 ඔයා කරන කියන දේවල් වල ප්‍රතිඵලය අනුව තමයි ඊළඟ අවුරුදු 5 ඔයාගේ තීරණය වෙන්නේ. ඒ හින්දා මේ මාස 11 හරියට පිළිවෙලට එක දිගට කරගෙන ගියොත් ඔයාට ඒ අවුරුදු 5 ලස්සනට ඔයා බලාපොරොත්තු වෙන හීන ලෝකෙට යන පාර කපා ගන්න පුළුවන්. ඒ හින්දා මේ මාස 11 ඔයා මේ වෙනකම් කරපු කියපු දේවල් ඔක්කොම අමතක කරන්න. ඒවා එකක්වත් ගණන් ගන්න එපා. ඔයා කරපු දේවල් සියල්ල අමතක කරලා මේ මාස 11 හරියට අපිත් එක්ක මේ ගමන යන්න ලෑස්ති වෙන්න. ඔයාව මේ පාරේ අපි අරගෙන යනවා. ඔයාට මේ ගේම් එක ලස්සනට ඉවර කරන්න අපි මේ පාර හදලා දෙනවා. එක්සෑම් 300ට මාස්ටර් ස්ටඩි ප්ලෑන්. මේක අපි පුරුදු වෙන්න කරන ස්ටඩි ප්ලෑන් එකක් නෙවෙයි. මේ වෙනකොට අපෙන් ළමයි 1000කට ආසන්න ප්‍රමාණයක් මේ ස්ටඩි ප්ලෑන් එක පාසල් මට්ටමින් කරගෙන තියෙනවා. ඊට අමතරව අපි අවුරුදු 5ක් පුරාට මේක විවිධාකාරයෙන් අත්දැක බලලා ළමයින්ට ගැලපෙන අද කාලේ ඔයාට ගැලපෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා මේක ගැන බයක් තියාගන්න එපා. මේක ගැන අපි සම්පූර්ණ වගකීම අරන් තමයි ඔයාගේ මේ ජීවිතයේ මේ මාස 11 සම්පූර්ණ වගකීම අරන් තමයි මේ ගේම් එක ඔයත් එක්ක අපි ප්ලේ කරන්න යන්නේ. එහෙනම් මේ කාටද මේ ස්ටඩි ප්ලෑන් එක ඕනි වෙන්නේ? දැනට මොනවත් කළා නැති දරුවෙක් ඉන්නවා නම් ඒ ළමයට මේ ස්ටඩි ප්ලෑන් එක ඕනි. ඒ වගේම 12 වසරේ සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයින්ටත් ඕනි. හැම අවුරුද්දකම වගේ මුලින් ඉඳන් වැඩ කරන පිරිසක් ඉන්නවා. එයාලටත් මේ ස්ටඩි ප්ලෑන් එක ඕනි. මොකද එයාලා බලාපොරොත්තු වෙන කැම්පස් එකට ඩිපාර්ට්මන්ට් එකට යන්න අවශ්‍ය තරඟේ හදාගන්න. එහෙනම් මේ කියන ඔක්කොම ඒ කියන්නේ මෙතන ඉන්න හැම ළමෙක්ට මේ ස්ටඩි ප්ලෑන් එක ඕනේ. ඊළඟට ඔයාගේ මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාට ටීම් එකක් ඉන්නවා. පළවෙනියට ඔයාගේ දෙමාපියෝ. ඔයාගේ මේ මාස 11 පුරාට සම්පූර්ණ කැපකිරීමක් එයාලා ඔයා වෙනුවෙන් කරනවා. මිල මුදල්ද කාලෙද හැමදේම කැප කරලා තියෙන්නේ ඔයාගේ මේ ඊළඟ මාස 11 ඔයාව මේ ගමනේ අරගෙන යන්න. ඊළඟට ඔයාගේ ඉන්න වැදගත්ම ප්‍රධානම කණ්ඩායම තමයි ඔයාගේ ඉන්න පාසලේ විෂය භාර ගුරුවරු. එයාලට විතරයි පුතේ පුළුවන් ඔයාව විභාගෙට හරියටම කොයි විදියකද සූදානම් කරන්න පුළුවන් කියලා වගකීම ඒ කාර්යය කරන්නේ පාසලේ ගුරුවරු. ඒ නිසා යාලා තමයි මෙතන තියෙන වැදගත්ම කොටස ඉටු කරන්නේ. ඊළඟට ඔයා යන්න පුළුවන් ටියුෂන් පන්ති යන්න පුළුවන්. එතනින් ඔයගොල්ලෝ දැනුම ගන්නවා. ඒව ඔක්කොම ඔයාට ඉන්න උගන්වන්න විෂය උගන්වන්න ඉන්න කණ්ඩායම. ඊට පස්සේ තියෙන්නේ ඔයාට මේ දේවල් ටික මේ මාසේ 11 දී පිළිවෙලට ඔළුවට දාගෙන මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න. අන්නේ කොටස ඔයාට ඉස්කෝලේ හරි පන්ති හරි ගුරුවරු උගන්වන දේවල් ටික ඔයාගේ ඔළුවට දාලා මේ මාසේ 11 පුරාවට ඔයාව යන පාරේ හරියට අරන් යන්න තමයි white pencil අපේ ටීම් එකේ ඉන්නේ. මේ ටීම් එක ඇතුලේ අපි කලින් කතා කර අපේ ජර්නි එක ඇතුලේ අපේ 5 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව දැනට ජයවර්ධනපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් මේ කියන අවුරුදු වල ඔයාලගේම අයියලා අක්කලා කීප දෙනෙක් ඉන්නවා. එයාලගේත් අත්දැකීම් එකතු කරගෙන ඔයාව මේ ගමන ලස්සනට අරගෙන යන්න. එහෙනම් මේ ගේම් එක ප්ලේ කරන්නේ වෙන කවුරුත් නෙවෙයි. මේ ටීම් එකේ කවුරු හිටියත් වැඩක් නැහැ. මේ මාසේ 11 ලස්සනට මේක ප්ලේ කරන්න නම් මෙතන ඔයා තමයි ඉන්න ඕනේ. එහෙනම් ඔයා තමයි මේ ඉතුරු සියල්ල මෙතනින් පස්සේ කරන්න ඕනේ. අපි ඉන්නවා ඔයාගේ පිටිපස්සේ ඔයාට මඟ පෙන්නගෙන ඔයාව අරගෙන යන්න. එහෙනම් ඔයා තමයි මේ ගේම් එක ලස්සනට ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. පුතේ ඔයාට මතකද මීට මාස 2කමාරකට විතර කලින් අපි ඔයාගේ ඉස්කෝලේට ඇවිල්ලා ඔයාව ටර්ම් ටෙස්ට් එකට ස්ටඩි ප්ලෑන් එකකට පුරුදු කරා. ඒක නිකම්ම කරපු දෙයක් නෙවෙයි. මෙන්න මේ මාස 11 ගමන යන්න අවශ්‍ය වෙන පෙර පුහුණුවක් තමයි අපි ඔයාට එදා ඒ දුන්නේ. එතකොට ඒක අපි දැක්කා මුලදී ආව කට්ටියක් ලස්සනට වැඩේ අවසාන වෙනකම් කරා. මුලදී ඇවිල්ලා මැදදී හැලිලා ගියා. ඊට පස්සේ මැදදී පිරිසක් ආවා. එයාලා ලස්සනට ටර්ම් ටෙස්ට් එකට ගියා. අන්තිම මාසෙත් ආව පිරිස අපේ ෆයිනල් ප්ලෑන් එකට ඒකත් ලස්සනට ඒ ළමයි ඉවර කරා. ඊට පස්සේ මුලින් ඉඳන් බලාගෙන හිටියා මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙම පිරිසකුත් හිටියා. කරන්න දෙයක් නැහැ. අපි හැමෝටම පොදුවේ තමයි මේ ස්ටඩි ප්ලෑන් එක කරේ. එතකොට ඒකේ ඔයාට පොඩි ට්‍රේනින් එකක් දුන්නේ මෙන්න මේ මාස 11 මේ ගමන යන්න. හරිද? එහෙනම්
කාටද මේ ස්ටඩි ප්ලෑන් එක ඔයාගේ ටීම් එකත් හරි ඊළඟට අපි ඔයාලට පොඩි ට්‍රේනින් එකකුත් දීලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඔයා මේ මාස 11 ඔයාගේ ගේම් එක ප්ලේ කරන්න කියලා. අපි කලින් කිව්ව විදිහට ඔයාට මේ ගේම් එක ඔයා තමයි අපි කියන විදිහට ප්ලේ කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේ මාස 11 ඇතුළතදී ඔයාට කරන්න තියෙන්නේ සම්පූර්ණයෙන් ඔයා ඉගෙනගත්ත දේවල් ටික ඔළුවේ තැම්පත් කරලා ඒ තැම්පත් කරපු ටික පේපර් වලට උත්තර ලියලා ඔයාගේ දැනුම තහවුරු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. අන්නේ වැඩේ තමයි අපි මෙතෙන්දි කරන්නේ. එතකොට මේ විදිහට අපි කොළඹ ඉස්කෝලේ ඔක්කොම එකතු කරලා ඒ ළමයි ටික ඔක්කොම එක තැනකට ගෙනල්ලා එයාලට අපි පොදුවේ ප්ලෑන් එකක් තමයි දෙන්නේ. ඒක තමයි එක්සෑම් 300ට මාස්ටර් ස්ටඩි ප්ලෑන් එක කියලා කියන්නේ. ඒ ප්ලෑන් එකේදී අපි ඔයා ඉගෙනගත්ත දේවල් ඔළුවට දාලා ඔළුව දාපු දේවල් ටික නැවත එළියට අරගෙන විභාගයට අවශ්‍ය වෙන විදිහට සූදානම් කරන වැඩේ තමයි කරන්නේ. එතෙන්දී ඔයාගේ පළවෙනි මාස 4 ඔයාගේ 12 වසර සිලබස් එක අපි සම්පූර්ණයෙන් ඔයාලට පාඩම් කරලා ඉවර කරනවා. ඒ කියන්නේ සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් වෙනකම්. එතෙන්දී සම්පූර්ණ 12 වසරක ඉවරයි. ඊළඟ මාස 4 ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකම් ඒ වෙනකම් උගන්වලා තියෙන ඔයාගේ 13 වසර සිලබස් එක සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඒ කියන්නේ 13 වසරෙන් 75ක් විතර එතනින් ඉවරයි. අන්තිම මාස 3 මේ මාස 3ේදී තමයි ඔයාගේ 13 වසරේ අර ඉතුරු වෙච්ච පාඩම් ටිකත් එක්ක සම්පූර්ණ මොඩල් පේපර් කරන්නේ. එතකොට අපි මේ ප්ලෑන් එකක් හදන්නේ අන්තිම මාස ටිකේ ඔයාට මේ වැඩ ටික කලබලෙන් කරගෙන යන්න නෙවෙයි. මතකනේ ටර්ම් ටෙස්ට් එක? ඒ වගේ බෑ. මෙතන අපි කරන්නේ සම්පූර්ණයෙන් ජූලි මාසේ එනකොට ඔයාගේ ඔක්කොම තියරි ටික පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. එහෙමයි අපි ප්ලෑන් හදන්න ඕනේ. ඒතකොට ජූලි මාසේ නිදහසේ ඔයාට ඉඳගෙන ඔයාට ලස්සන්ට අඩුපාඩු ටික හදාගෙන ඔයාගේ මේ ගේම් එකට අගෝස්තු මාසේ යන්න සූදානම් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ 26ත් ඕගොල්ලෝ දකින්න නැතිනේ අන්තිම මොහොතේ. අන්තිම මොහොතේ ඔයාලට පාඩම් කරන්න ඉතුරු කරගෙන එහෙම නැත්නම් ඕගොල්ලෝ ටියුෂන් වලට එහෙම යනවා නම් අන්තිම කාලේ පාඩම් ටික හිර කරගෙන එහෙම මේ වැඩේ කරන්න බෑ. මේක ඔයා ඉගෙන ගත්තා නම් ඒ ටික ඔළුවට දාලා ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න ඕනේ. ඒකට මේ මාස 3 හොඳටම ඇති. හරි. එහෙනම් මේක ඇතුළතදී ඔයාට අපි 3 පාරක් පාස් පේපර් කරනවා. ඊට වඩා අපිට කරන්න අවශ්‍ය නැහැ. අපි පාස් පේපර් කරන්නේ ඔයාට මේ දැනුම කොයි විදිහටද? ඒ කියන්නේ විභාග ආකෘතියෙම තියෙන පේපර් තමයි පාස් පේපර් කියලා කියන්නේ. කලින් ඔයාලට වගේම ඒ ලෙවල් විභාගේ තියපු පේපර්, ඔරිජිනල් පේපර්. 2011 විතර ඉඳන් 2026 ඔයාට අන්තිම තිබිච්ච විභාග වෙනකන් තියෙන පාස් පේපර් ටික අපි 3 පාරක් කරනවා. ඒ 3 පාර ඇතුළේදී ඔයාට සම්පූර්ණ තියරි ටික කොහොමද නැවත නැවත ආවරණය වෙනවා, පේපර් එකකට ලියන්නේ කොහොමද කියලා පුරු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ෆුල් පේපර් වලට ලියන්න. හරි. එහෙනම් මේ වැඩේදී අපි කලිනුත් කිව්වා කොළඹ ඉස්කෝල ඔක්කොම එකතු කරගෙන තමයි අපි මේක කරන්නේ. එතකොට මේකේ තියෙන ලොකුම වාසිය මොකද්ද? මේ හැමෝම අපි එකතු කරලා ගත්තේ ඇයි? ඔයාලට රෑන්ක් එක්සෑම් එකක් ලබන අවුරුද්දේ මැයි මාසෙ විතර වෙනකොට සම්පූර්ණ කොළඹ ඉස්කෝල එකතු කරලා රෑන්ක් එක්සෑම් එකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. ඇයි මේක ඔයාලට වැදගත් වෙන්නේ? ඔයා ටියුෂන් එකක හරි කොහෙදී හරි ළමයි 1000ක විතර පන්තියකදී ඔයා රෑන්ක් එක්සෑම් එකක් ලියයි. හැබැයි එතන ඉන්නේ සම්පූර්ණ කොළඹ ළමයි කියලා ඔයාලට කියන්න බෑ. ඊට අමතරව කොළඹ ඉස්කෝලේ තියෙනවා 130 ගාණක්. ඒ කොහේ හරි ඉස්කෝලේක ළමයෙක් තමයි කොළඹින් පළවෙනිය වෙන්නේ. එතකොට මේ රෑන්ක් එක්සෑම් එක ඇතුලේ අපි හැම ළමයෙක්ම එකතු කරලා තියෙනවා. එහෙනම් එතනින් තමයි ඔයා විභාගයට කලින් රෑන්ක් එක බලා ගන්න තියෙන අවස්ථාව. එතකොට මේක අවස්ථාවක් වෙනවා දැනට කැම්පස් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයි පිරිසක් ඉන්නවා. එයාලට වටිනවා එයාගේ ඩිපාර්ට්මන්ට් එක. යන්න ඉන්න කැම්පස් එකේ ඩිපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් කොයි කැම්පස් එකකටද යන්නේ කියලා දල අදහසක් ගන්න පුළුවන් මෙතන. ඊට අමතරව ඔයාගේ ප්‍රතිඵල ඔයාලට කැම්පස් යන්න අවශ්‍ය නැත්නම් ඔයාලට කොළඹ ඇතුලේ යම්කිසි මට්ටමක රෑන්ක් එකක් දාලා ඔයාලට විභාගේ පාස් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ තියෙන ප්‍රගතිය බලාගෙන ඊළඟ මාස ටිකේ මේ පේපර් ලියන මාස ටික මේකෙදි සම්පූර්ණ අඩුපාඩු ටික හදාගෙන ඔයාලට ලස්සනට රෙඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔයාලට මේ රෑන්ක් එක්සෑම් එකක් දාලා තියෙන අපේ මේ ස්ටඩි ප්ලෑන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වැදගත්ම පාර්ට් එක. මේ පාර අපි මේ වැඩේ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මූලික කරගෙන. ඊට අමතරව කළුතර, ගම්පහ, රත්නපුර කියන පාසල් කීපයක අපේ ඉස්කෝලේත් එක්ක පාසල් කීපයක ළමයි මේක එකතු වෙලා තියෙනවා. මොකද අපේ ටීම් එකේ ඉන්න ළමයින්ගේ පාසල් තමයි විදිහට එකතු වෙලා තියෙන්නේ. ඒ හරුනකට අපි සම්පූර්ණ මේ ප්ලෑන් එක කරන්නේ කොළඹ ඉස්කෝල මූලික කරගෙන. එතකොට මේ ස්ටඩි ප්ලෑන් එක අපි සැප්තැම්බර් 1 වෙනිදා පටන් ගත්තට පස්සේ ආයි නැවත මැදදි ළමෙක් ආවට අපි යාලට ස්ටඩි ප්ලෑන් හදලා දෙන්නේ නැහැ. සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් එකතු වෙන ළමයි ටික අපි අරගෙන යනවා. මැදදි ස්ටඩි ප්ලෑන් හම්බෙන්නේ නැහැ. ඒ මැද තියෙන ළමයා මැද ඉඳන් කරගෙන යන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ අපි මුලින්ම ඔයාලට සැප්තැම්බර් 1 වෙනිදාට කලින්
ඔයාලට ඔරියන්ටේෂන් වීක් එකක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒක කරන්නේ ඔයාලට මේ ස්ටඩි ප්ලෑන් එක පටන් ගන්න එකපාරට බෑ. අපි ඒකට පොඩ්ඩක් සූදානම් වෙන්න ඕනේ. අන්නේ අවශ්‍ය දේවල් ටික සූදානම් කරන්න අපි ඔරියන්ටේෂන් වීක් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒක ගැන අපි මේක අන්තිමට කතා කරමු. කොහොමද ඔයාලට කරන්න තියෙන්නේ කියලා හැම විස්තරයක්ම අපි පැහැදිලි කරන්න. මේ වැඩසටහන කොහොමද අපි මෙහෙවන්නේ? අපි ඔයාලට මේ වෙනකොටත් ඉස්කෝලේට හදලා තියෙනවා WhatsApp group එකක්. ඔයාගේ ඉස්කෝලේට වෙනම. කියන්නේ ඉස්කෝලේ 130ක් තියෙනවනේ. ඒ 30ට අපි වෙනම හදලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ ඔයාගේ ටීචර්ස්ලයි white pencil අපේ ටීම් එකේ 5 දෙනයි ඔයයි විතරයි මෙතන ඉන්නේ. එතකොට මේකේ ඇතුලේ වෙන කවුරුත් නැහැ. අපි පාර්ශ්වය තුන තමයි මෙතන ඉන්නේ. ඒක හැදුවේ ආට මුලින්ම ඔයාගේ ඉස්කෝලේ වෙනුවෙන් තියෙන සියලුම දැනුවත් කිරීම ලබා දෙන්න තමයි මේ විදිහට ඉස්කෝලේට අපි වෙනම group එකක් හදලා තියෙන්නේ. ඒක ඔයාලයි අපි. ඒ කියන්නේ ඔයාලට විෂය සම්බන්ධයෙන් තියෙන ඕනිම දෙයක් මේ වැඩේ සම්බන්ධයෙන් තියෙන දෙයක් ඔයාලට මේ group එකට දාලා අපෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පෞද්ගලිකව කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හදුවා ඔයාලට මේ වැඩේ කරගෙන යන්න. අපි ඒක පටන් ගත්තේ ටර්ම් ටෙස්ට් එකේ අන්තිම ෆයිනල් ප්ලෑන් එකේදී අපි හැදුවා WhatsApp community එක. ඒකට අපි කරේ ඔයාලගේ කොළඹ තියෙන ඉස්කෝල අපි කැටගරි 6කට අපි හැදුවා. කොළඹ ඉන්න girls school, boys school, miss school කියලා ඒ විදිහට ඒකේ grade 1, grade 2 කියලා අපි කැටගරි 6ක් හදලා ඒ 6 යටතේ අපි ඔයාලට වෙනම community group එකක් හදලා තියෙනවා. ඒක හරහා තමයි අපි ඔයාලට සියලු මේ වැඩසටහනට අදාළ දේවල් ටික යොමු කරන්නේ. එතකොට අපි ස්කෝල් group එකට නෙමෙයි දාන්නේ community group එකක් ඔයාලා මේ වෙනකොට තියෙනවා. ඒකට තමයි මේකට අදාළ සියලුම දේවල් ටික පණිවිඩ ඇතුළු මේ වැඩසටහන කරගෙන යන්නේ. පැහැදිලිද? එහෙනම් WhatsApp එක හරහා තමයි අපි ඔයාව හම්බෙලා මේ වැඩසටහන කරන්නේ. ඊළඟට ඔයාලට මේ වෙනකොට ඉස්කෝලෙන් හරි එහෙම නැත්නම් ටියුෂන් එකකින් හරි ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න කියලා ඇති. ඒ වගේ සෝෂල් මීඩියාත් ඕගොල්ලෝ ඔය ස්ටඩි ප්ලෑන් ඒ වගේ හදන ඒවා ගෲප් වල දැකලා ඇති. ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න කියනවා. එක එක මොඩල් ගැන කතා කරලා ප්ලෑන් එකක් හදාගන්න මෙහෙමයි. ඒගොල්ලෝ ප්ලෑන් එකක කරන හැටි ඒවත් ඇඳලා පෙන්නනවා. හැබැයි කවුරුවත් ඔයාලට ප්ලෑන් එකක් හදාගන්න කිව්වට ඔයාලට සමහරට හදලා දෙයි. ඒ හදලා දෙන්නේ එයාගේ ලයිෆ් එකේ විදිහට ගැලපෙන විදිහට තමයි ඔයාලට ප්ලෑන් එකක් හදලා දෙන්නේ. එතකොට එක්සෑම් 300ට මාස්ටර් ස්ටඩි ප්ලෑන් එක වෙනස් වෙන්නේ අන්න එතෙන්දී. අපි ඔයාට ප්ලෑන් එකක් නිකම්ම හදලා දීලා නිකන් ඉන්නේ නැහැ. අපි කරන්නේ ඔයාට මේ හදලා දුන්න ප්ලෑන් එකේ මේ කියන ළමයි ඔක්කොම ඒ ප්ලෑන් එකේ අරගෙන යනවා. අන්න ඒකට තමයි අපි ඔයාව ටර්ම් ටෙස්ට් එකට පුරුදු කරේ. ඔයාට මතක ඇති අපි ඩේලි ටු ඩු ලිස්ට් එකක් විදියට ඔයාට දුන්නා. අන්නේ ටු ඩු ලිස්ට් විදියට තමයි මෙතනින් අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. අපි කොහොමද කරන්න කියලා බලමු. මේ මාස හතරේ ඔයාට ඒ කියන්නේ අපි මුලින්ම අවුරුද්දක ප්ලෑන් එකක් දෙනවා. ඒ අවුරුද්දේ ප්ලෑන් එකේ නිමා අවුරුද්ද ඔක්කොම ඇතුළත් කරලා කොහොමද ඔයාගේ පාඩම් ටික ඉවර වෙන්නේ කොයි කාලෙද? දැන් ඔයා ඇහුවොත් එහෙම මැනේජ්මන්ට් පාඩම එහෙම නැත්නම් අලෙවි කර්මනාකරණයේ පාඩම කවද්ද ඉවර වෙන්නේ කියලා ඔයාට ලස්සනට ප්ලෑන් එකේ තියෙනවා. පැහැදිලිද? හරි. ඒ විදිහට ඔයාට අවුරුද්දක ප්ලෑන් එකක් දුන්නාම අපි ඒකේ කොටස් 3කට කැඩුවා. මේ විදිහට මුලින්ම පළවෙනි මාස 4 අරගෙන අපි 12 වසර ඉවර කරනවා. ඊට පස්සේ 13 වසර. එතකොට මේ 12 වසරේ පාඩම් ටිකත් අපි ලස්සනට මේ මාස 4ට බෙදලා තියෙනවා. ඒ මාස 4ට බෙදලා ඊට පස්සේ මාසයක් අරගෙන ඒක සති වලට බෙදලා සති දවස් වලට බෙදලා තියෙනවා. එතකොට ඔයාලට දවස ගානේ කරන්න තියෙන්නේ ඉතාමත්ම පොඩි කොටසක්. අන්නේ පොඩි කොටස මොකද්ද? ටු ඩු ලිස්ට් එකක් විදිහට අපි ඒක දෙනවා. එතකොට අපි මේකේ ටු ඩු ලිස්ට් එකක් විදිහට තමයි මේ ගෲප් එකේ මේ ඉස්සරහට මේවට දාලා මේ වැඩසටහන කරන්නේ. මේකේ තියෙන ඔයා දැනගන්න ඕනේ, ඔයා මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි අපි කොයිම වෙලාවකවත් ඔයාලට උගන්වන්නේ නැහැ. අපි කරන්නේ ඔයා ඉගෙන ගත්ත දේවල් ටික ඔයාලට පිළිවෙලට පාඩම් කරන්න අවශ්‍ය වෙන පාර පෙන්වලා දෙන එක තමයි අපි කරන්නේ. ඒ නිසා අපි විෂයන් තුන කොහෙදිවත් අපි ඔයාලට උගන්වන්නේ නැහැ. ඒ වගේම පුතේ කියන්න ඕනේ අපේ කණ්ඩායමේ 5 දෙනා රැකියාවක් කරන ගමන් තමයි මේ වැඩසටහන සම්පූර්ණයෙන් කරගෙන යන්නේ. ඒ වගේම කැම්පස් එකේ ඉන්න ඔයාලගේ අයියලා අක්කලා ඒගොල්ලන්ගේ තියෙන කැම්පස් එකේ එක්සෑම් මේ දේවලුත් එක්ක තමයි ඒගොල්ලෝ මේකට උදව් කරන්නේ. එතකොට ඔයාට මොනවා හරි විෂය සම්බන්ධයෙන් ප්‍රශ්න මේ වගේ දේවල් ළමයි අපිටත් මැසේජ් දාලා තිබුණා. ඒතකොට මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාට තියෙන එකම විසඳුම තමයි ඔයාට පුළුවන් මේ වාගේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු තුන්දෙනාගෙන් ඒවා අහලා විසඳ ගන්න. එහෙම නැත්නම් ඔයා ටියුෂන් එකට යනවා නම් ඔයාට ඒ සර්ගේ මිස්කින් අහන්න පුළුවන්. ගොඩක් වෙලාට ඒවා කියනනම් ඔයාට අවස්ථාවක් නැහැනේ. හැබැයි ඔයාට ඉස්කෝලේ ගුරුවරු තුන්දෙනා ඉන්නවා. ඔයාට තියෙන ප්‍රශ්න වලට ඒ ගුරුවරුන් එක්ක කතා කරලා මේ දේවල් ඔයාට විසඳ ගන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දී ඔයාට තව එක උදව්වක් විදියට මේ හැම පාඩමක්ම පටන් ගන්නකොට ඒ පාඩමේ තියෙන ස්ට්‍රක්චර් එක ඔයාලට පොඩි රිවිෂන් එකක් විදියට මතක් කරලා දෙන්න අපි ඒ උදව්ව ඔයාලට කරනවා. එතකොට හැමදාම දැන් සැප්තැම්බර් 1 වෙනිදා පටන් ගන්නවා විෂයන් තුනේ පාඩම් ටික. අන්නේ පාඩම් ටික අපි හැම පාඩම පටන් ගන්නකොට ඔයාලට පොඩි රිවිෂන් එකක් වගේ පාඩමේ
තියෙන chart එකක් ඔයාලට අපි පැහැදිලි කරනවා. ඊට පස්සේ දවසට තියෙන කොටස පොඩි පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි ඒක අපි මෙතන විෂය උගන්වනවා වගේ නෙවෙයි. ඔයාලට පොඩි මතක් කිරීම මෙන්න මේ ටික තියෙන්නේ. එතකොට මේ දේවල් ටික ඔයාලට පාඩම් කරගත්තා නම් හරි කියලා අන්න ඒ ටික ඔයාලට පෙළ ගස්සලා ලස්සනට ඔයාගේ ඔළුවේ තැම්පත් කරනවා. එතකොට මෙතන වෙන මුකුත් රහසක් නෙවෙයි තියෙන්නේ. අපි මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දේවල් ඔළුවට දාගන්න ඕනේ ලස්සනට පිළිවෙලට ෆෝල්ඩර් කරලා. ඔයා ෆෝන් එකේ හරි ලැප් එකේ හරි ඔයගොල්ලන්ට මතක ඇතිනවා මොනවා හරි දෙයක් තැම්පත් කරන්න ඒක ෆෝල්ඩර් එකක් විදිහටනේ. එතකොට ඔයාට ඕනි වෙලාවට ලස්සනට ඒක ඕපන් කරලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන කරන්නේ. ඔයා ඉගෙන ගත්ත ටික ලස්සනට අපි පිළිවෙලට ඔයාගේ ඔළුවේ තැම්පත් කරලා දෙනවා. ඒ තැම්පත් කරපු දේවල් ඔයාට ඕනි වෙලාවක ටක් ගාලා ෆයිල් එක ඕපන් කරලා ගන්න පුළුවන්. එතකොට ඔයාට මේවා අවුල් ජාලාවක් විදිහට තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔයාට වැඩේ පැහැදිලි ඇති. රයිට්. එතකොට අපි ඔයාට කිව්වා උගන්වන්නෙත් නැහැ. හරි. එහෙනම් මේකට අපි පාවිච්චි කරන ටූල් මොනවද? මේ වැඩේ කරගෙන යන ප්‍රධාන විදිහට අපි ටූල් එකක් විදිහට පාවිච්චි කරන්නේ ඔයාගේ ටීචර් ගයිඩ්. එතකොට විෂයන් තුනේම තියෙන ටීචර් ගයිඩ් ටික පාවිච්චි කරලා තමයි මේ ප්ලෑන් ඔක්කොම හදලා ඒවා ටු ඩු ලිස්ට් විදිහට ඔයාට පෙළගස්සලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මම A-level කරනකොට හදාගත්ත ෂෝට් නෝට්. විෂයන් තුනටම මේ විදිහට ෂෝට් නෝට් හදාගෙන තමයි මම A-level වලට සූදානම් වුණේ. එතකොට ඒ වගේම අපේ යාළුවෝ දැන් ওই කැම්පස් එකේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නංගිලා මල්ලිලා ටික ඒ වගේම මේ අවුරුදු 5 පුරාවට අපි ළමයි එක්ක වැඩ කරාට පස්සේ ඒ ළමයිනුත් ඒ විදිහටම තමයි මොනවා හරි මෙතඩ් එකක් ඒගොල්ලෝ හොයාගෙන තිබුණා. හැබැයි අපි අවසානයේ බැලුවට පස්සේ හැම එකක්ම එක හා සමානයි. ඒ කියන්නේ අපි ගාව තියෙන ටියුට් නෝට් ඔක්කොම නිකන් කන්දක් වගේ තිබ්බට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට මොනවා හරි මතක නැති වුණොත් එහෙම අපිට ඒක ටක් ගාලා හොයාගන්න බෑ. අන්න ඒ ලේසියට තමයි අපි ෂෝට් නෝට් කරලා ඒ ටික පිළිවෙලට එක තැනක තියාගත්තේ. ඒ වගේම අපේ කාලේ අපිට ෆෝන්, ලැප් ඒවා මුකුත් තිබුණේ නැහනේ. එතකොට අපි දැන් පන්තියට යනවා හරි ඉස්කෝලේ යනවා හරි අපිට පැයක් දෙකක් බස් එකේ තමයි යන්න තියෙන්නේ. එතකොට මේ කාලේ ප්‍රයෝජනෙට ගන්නත් ඔය වගේ ෂෝට් නෝට් එකක් අපි ළඟ තියාගත්තා. හැබැයි දැන් අද ළමයි ඕගොල්ලෝ ෂෝට් නෝට් හදනවා කියලා කරන්නේ අර පාඩමම සම්පූර්ණයෙන් කොලයකට ගන්න. ඒක නෙවෙයි. අපි කොලයකට ගන්නේ අර අවශ්‍ය ටික විතර අපිට පාඩම් මතක් කරගන්න. ඉතින් ওই විදිහට අපේ ඔය ඔක්කොම අත්දැකීම් එකතු කරලා අපි මේ ටීචර් ගයිඩ් එක දැන් ටීචර් ගයිඩ් එකත් බලනකොට සමහරක් ළමයිත් ඒකේ තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක ළමයට ඒක පැහැදිලි වෙන්න පුළුවන් නේ. දැන් අපිටත් ඒ කාලේ ටීචර් ගයිඩ් එක බලද්දී මේ විදිහට තමයි. ඉතින් හැමෝම ටීචර් ගයිඩ් එක විදිහට ෆලෝ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකම අපි ගෙනාවා එක්සෑම් 300ට ගයිඩ් බුක් එකක් විදිහට. ඉතින් ඒ ගයිඩ් බුක් එකේ විදිහට තමයි අපි ඔයාලට මේ දේවල් ටික ඔක්කොම පෙළගස්සලා තියෙන්නේ. එතකොට මේක ඇතුලේ කරන දේවල් ටිකම තමයි ඔයාලට මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකේ අපි කොපියක් හැම ඉස්කෝලේටම දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ටීචර්ලාගෙන් අරන් බලන්න පුළුවන්. එතකොට මේ ටීචර් ගයිඩ් එකෙන් අපේ අත්දැකීම් එකතු කරලා ඒ විදිහට ලස්සනට ඔයාගේ ටීචර් ගයිඩ් එකම පිළිවෙලට ස්ට්‍රක්චර් කරපු එක තමයි අපි එතෙන්දි කරේ. එතකොට ඒ විදිහට තමයි අපි ටු ඩු ලිස්ට් එක හදලා හැම ළමයෙක්ටම මේ ටික දෙන්න මේ විදිහට සූදානම් කරේ. පැහැදිලිද? එතකොට ඔයාට කිව්ව විදිහට ඔයාගේ ඉස්කෝලේට කොපියක් දීලා තියෙනවා. ඔයාට ඒකෙන් ටීචර්ස්ලාගෙන් ඒක බලන්න පුළුවන්. අපේ කතාවේ අන්තිම හරියට දැන් ඇවිල්ලා තියෙනවා. ඔයා මේ මාසෙ 11 මේ ගේම් එක හරියට ප්ලේ කරනවා නම් පළවෙනියටම ඔයාගේ ওই පාඩම් කරන මේසේ එතන ලස්සනට ඒ පාඩම් කරන විදිහට එතන තියාගන්න. ඒ කියන්නේ ඒක උඩ වෙන මොනවාක්වත් තියාගන්න එපා. ඔයාගේ ටියුට් ටික, නෝට් ටික ඒ ඔක්කොම වෙනම පැත්තකින් තියලා ඒ තියෙන පොඩි ඉඩ හරි ඔයාගේ දැන් ඔය සෝෂල් මීඩියා වල පේන විදිහට එහෙම ළමයිගේ කාමර නැහැ හැමෝටම. අපිටත් තිබුණේ නැහැ. තියෙන විදිහට ලස්සනට පිරිසිදුව තියන්න. අදාළ දවසට පාඩම් කරන නෝට් එක, ටියුට් එක ඒ ටික විතරයි එතෙන්ට ගන්න. ඒ අරනකොට මොනවාක්වත් ඒක උඩ දාන්න එපා. ඔයාගේ ඇඳුම්ද බෑග්ද මොනවාක්වත් ඒක උඩ තියන්න එපා. තියෙන තැන පිරිසිදුව තියාගන්න. අපි ඒ ගැන මේ ඔරියන්ටේෂන් එකේදී කතා කරනවා ඉස්සරහට. දෙවෙනි කාරණාව. ඔයා අද දවසේ වැඩ ටික අදම ඉවර කරන්න ඕනේ. මේ ප්ලෑන් එකේ යනවා නම් අද දවසේ වැඩ ටික අදම ඉවර කරන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුවක් ඇතුව කියන්නේ. අපි මේ ස්ටඩි ප්ලෑන් එක පුතේ ඔයාට කරන්නේ අද පාඩම් කරන එක ඊළඟ අගෝස්තු වෙනකම් මතක තියාගන්න මෙතඩ් එක. එතකොට ළමයිට නැගිට ගන්න බැරි මට අසනීපයක් හැදුනකොට ඒ නැත්තම් ඔයා මේක එක දවසක්වත් මග අරින්න නැතුව කරන්න ඕනේ. පැහැදිලිද? මේ මෙතඩ් එකේදී ඔයාට අද පාඩම් කරන එකක් ඊළඟ අගෝස්තු වෙනකම් මතක තියාගන්න අපි මේ කියා දෙන දේවල් ටික ඒ විදිහටම මේ ටු ඩු ලිස්ට් වල දාලා තියෙන්නේ. එතකොට ඔයා මේ ටු ඩු ලිස්ට් එකක් දවසක් හරි මග ඇරියොත් එහෙම මේ වගේ දෙකක් තමයි ඔයාට ඊළඟ දවසේ කරන්න තියෙන්නේ. එතකොට එහෙම මග අරින ළමයින්ට අපි වෙනම ફોකස් කරන්න බෑ. පැහැදිලිද? අපි මොනවා හරි රටේ ප්‍රශ්නයක් වගේ ඒ වගේ දෙයක් ආවොත් අපි සම්පූර්ණ මේ ප්ලෑන් එක රීෂෙඩියුල් කරලා ඔයාට ආයි දෙනවා. හැබැයි ළමයාගෙන් ළමයාට දැන් ඔය ටර්ම් ටෙස්ට් එක කරද්දිත් ළමයි ආවා. මෙහෙම මග ඇරුණා මම පස්සේ පටන් ගත්තා. ඒවා අදාළ නෑ දැන් මේකෙදි. අපි කලින් දීලා තියෙන ට්‍රේනින් එක. ඒ නිසා මේ මග අර ගන්නතු ඒ අදාළ දවසේ ඒක කරන්න ඕනේ. අපි දන්නවා ඔයාට මේ වෙනකොට රිවිෂන් පටන් අරන් තියෙන්නේ.
මේ මාසෙත් දවස් 20ක් 25ක් විතර ඔයාලට රිවිෂන් පන්ති සැප්තැම්බර් වල ඕනනම් ටිකක් අඩුවේ. ඕවා එන්න වැඩි වෙනවා. හරිද? හැබැයි ඔයාලට මේ වෙනුවෙන් දවසට පැය 2ක් 3ක් වෙන් කරන්න බැරි නම් ඔයාලට ඒ ලෙවල් අතහැරියට කමක් නැහැ. මොකද ඔයාලට ඔයා ඒ 3ක් ගන්න ඉන්නවා නම් ඔය යන විදිහට ඔයාලට පන්ති ගිහිල්ලා හිර වුණොත් එහෙම ඔයාලට B 3ක් ගන්න වෙන්නේ නැහැ. හරිද? ඒක ඔයාගේ වැරද්ද නෙවෙයි. දැන් ඔයා යන ওই ට්‍රෙන්ඩ් එකට යන එකේ ගැටලුව. හරිද? ඒ නිසා දවසට තියෙන අදාළ කොටස ඔයා ඉදාම කරන්න. ඒකෙදි අපි උගන්වන්නේ මේ කියන exam 360 method එක තමයි අපි ඔයාලට කියන්නේ. ඊළඟ එක ඔයා මම කලින් කිව්වා වගේ රිවිෂන් පන්ති පටන් ගන්න තියෙන. හැබැයි සැප්තැම්බර් ඉඳන් අනිවාර්යෙන් සතියට දවස් 3ක්වත් ඔයා ඉස්කෝලේ යන්න ඕනේ. එතන තමයි ඔයාගේ මේ විභාගයට යන්න අවශ්‍ය වෙන විදිහට ඔයාගේ අඩුපාඩු ටික පේන්නේ. ඒ ගුරුවරු විතරයි පේපර් මාකින් යන්නේ. ටියුෂන් එකේ කවුරු ගුරුවරු පේපර් මාකින් යන්නේ නැහැ. ඉස්කෝලේ ගුරුවරු විතරයි පේපර් මාකින් යන්නේ. එයාලා තමයි දන්නේ ඔයා ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට ඒකේ හරියට කොහොමද ඒකේ අඩුපාඩු ටික පෙන්වලා දෙන්න පුළුවන් ඒ ගුරුවරුන්ට විතරයි. ටියුෂන් එකේ පුතේ ඉන්නේ දැන් අපිත් එහෙම ඔය සර්ලා ගාව වැඩ කරලා තියෙනවා. අපි පේපර් බයි කියන්නේ ඔයාට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමර අයියලා අක්කලා තමයි කැම්පස් යන පාස් වෙච්ච අය තමයි පේපර් බලන්නේ. එතකොට එයාලා දන්නේ නැහැ හරියට මේ පේපර් මාකින් එකේ තියෙන විදිහට බලන්න. එයාලට දෙන මාකින් එකට එයාලා බලනවා. හැබැයි උගන්වන සර් දන්නේ නැහැ පන්ති ඉන්න ළමයි කොහොමද ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා. පේපර් ඩිස්කෂන් වලදී සර් පැහැදිලි කරලා යනවා. ඔයා ඕනනම් උත්තර ලියාගනි. හැබැයි හැමදාම අර පළවෙනි දෙවෙනි තුන්වෙනි කරන්නේ ඒ වැඩ කරන ළමයි. ඒ මෙන්න මේ ළමයි. ඒ ළමයි කොහේ ගියත් පන්ති යන්න ඕනේ. ඒගොල්ලෝ ඉස්කෝලේ ඉගෙන ගන්න ටිකෙන් ඒගොල්ලෝ එක්සෑම් එක කොට දාගන්න. ඒගොල්ලෝ දන්නවා කොහොමද මේ ආර්ට් එක අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ ආර්ට් එක ඔයාලට කියා දෙන මේ ඉස්කෝලේ ටීචර්ස්ලා. මේවා අපි දත්තත් එක්ක කතා කරන්නේ පෞගේ අවුරුදු කීපේ පුරාටම ඒ කියන්නේ 2020 විතර ඉඳන් අන්තිම කාලේ වෙනකන් ඉස්කෝලේ ටීචර්ස්ලාත් එක්ක සම්බන්ධය තිබිච්ච ළමයි විතරයි අවසානයේ S3ක් හරි අරගෙන ගිහින් තියෙන්නේ. අපි දන්නවා මේ කාලේ 12 වසරේ පළවෙනි වාරේ දෙවෙනි වාරේ ඉඳන්ම ළමයි ඉස්කෝලේ එන්නේ නැහැ. ඇහුවොත් පන්ති යනවා. එහෙම ළමයි මේ එක්සෑම් එක පළවෙනි පාරෙන් හරියට ගොඩ දාගන්නේ නැහැ. කොටිම ගියොත් ඒ ළමයි පළවෙනි පාරෙන් නම් පාස් වෙන්නේ නෑමයි. පැහැදිලිද? ඒ නිසා ඔයා ඉස්කෝලේත් එක්ක සම්බන්ධ තියාගන්න. එහෙම සම්බන්ධ වෙච්ච ළමයි විතරයි S3ක් හරි අරගෙන ගොඩ යන්නේ. මොකද එයාලා තමයි දන්නේ ඔයා කොහොමද ප්‍රශ්නකට උත්තරය ලියන්නේ කියලා. හරි. ඊළඟ කාරණාව තමයි ඔයාලට මේක එක දිගට කරගෙන යන්න බැරි වෙන තවත් හේතුවක් තමයි ඔයාලට ඉස්කෝලේදී නම් ටර්ම් ටෙස්ට් දෙකක් තුනක් තමයි තව තියෙන්නේ. හැබැයි ඔයාලට පන්ති වල එක එක ටෙස්ට් තියෙනවා. හරිද? ඔයාලට දැන් ඔය රිවිෂන් පටන් ගත්තත් එක්ක මාසෙට සතියට එහෙම ටෙස්ට් තියෙනවා. දැන් ඔය අපිට මැසේජ් දාපු ළමයිනුත් කිව්වා ඒගොල්ලෝ පන්ති ගිහිල්ලා ආවම ඒ දෙන හෝම්වර්ක් කරලා ඊට පස්සේ ටෙස්ට් තියෙනවා. ඒවට ඒගොල්ලෝ රෝල් යන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ මේ ටෙස්ට් එක කොට දාගන්න ලියනවා මිසක් මේ ඊළඟ අගෝස්තු වල තියෙන එක්සෑම් එකට නෙමෙයි වැඩ කරන්නේ. එදා වේල ටුවර්ස්. එහෙම ළමයි කවදාවත් එක්සෑම් එක හරියට කොට. ඒ කියන්නේ ළමයිට ඕනේ ඒ තුනක් කරන් යන්න කැම්පස්. හැබැයි ඒ ළමයිට යන්න බෑ. ඇයි අර වැඩවලට හිර වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා ඔයාලට ඒ වගේ අතරමැද ඔයාලට ටෙස්ට් තියෙනවා නම් කරන්න ඕනි පුතේ. ඔයා මේ ප්ලෑන් එකේ තියෙන අපි මේ පළවෙනි මාස 4 කරනවානේ 12 වසර. ඔයාලට පුළුවන් දැන් ජනවාරි එක්සෑම් එකක් තිබුණොත් ඕක නිකන් ගිහින් ලියලා එන්න. දැන් ඔය එක එක ස්පෝර්ට් වලට ප්‍රැක්ටිස් කරන ළමයි ඉන්නේ. කොහේ හරි මැච් එකක් තිබුණොත් ගිහිල්ලා ප්ලේ කරලා එනවා. එතකොට පුළුවන් එතන තියෙන ඒ තරගෙත් එක්ක යාට මේ මැච් එකේ කොහොමද අඩුපාඩු, මගේ මොනවද අඩුපාඩු, ඒ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ටර්ම් ටෙස්ට් එකක් හරි ටෙස්ට් එකක් හරි ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එතන ගිහිල්ලා ඒක ලියලා එන්න. එතකොට මේ ප්ලෑන් එකේ කරපු දේවල් දැන් අපි මෙච්චර මේ කෑ ගහලා අපි කියනවානේ මේක මෙහෙම හරියනවා කියලා. ඔයාලට පුළුවන් අපිට චෝදනා කරන්න මේ වැඩේ හරි ගියේ නැහැ. කෙලින්ම අපිට කියන්න පුළුවන්. එදාට කිව්වොත් අපි මේක නවත්තනවා. පැහැදිලිද? ඒ නිසා අපි බය නැතුව කියන්නේ ඔයා මේ විදිහට කරන්න ටෙස්ට් එකක් තිබුණොත් ඒක නිකන් ලියලා ගෙන්න. එතකොට බලත හැකි ඒ වෙනකම් පාඩම් කරපු ටිකේ ලකුණු කොහොමද? අනිත් ලකුණු පාඩම් නොකරපු ඒ ලකුණු කොහොමද? අන්න ඒ විදිහට අපි මේවා පාවිච්චි කරන්න. පැහැදිලිද? එහෙනම් ඒ විදිහට ඔයාලට ටෙස්ට් මොනවාක්වත් තිබුණාට ඒවා ફોකස් කරන්න එපා. කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කළා. ඊට පස්සේ ඒක ඉවර වෙලා ඇවිල්ලා මේක පටන් ගන්න එපා. එතකොට මේ to do list කීපයක් ඔයාලට මිස් වෙලා තියෙනවා. ඊළඟට ඔයාලා මේ දාන to do list ටික අපි ඒ සතිය විතරයි තියෙන්නේ. ඊට පස්සේ අලුත් සතියක අපි මේ සම්පූර්ණ මැසේජ් ටික ක්ලියර් කරලා අලුත් ටිකක් තමයි ඔයාලට තියෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ මේ දේවල් මග අර ගන්න නැතුව දවස ගානේ මේක එක දිගට කරන්න කියලා. පැහැදිලිද? ඔයාලට දැන් පැහැදිලි ඇති මේ මාස 11 ඔයාලට යන්න තියෙන ගමන. මේ වගේම ගමනක් තමයි අපි A level කරන කාලේ අන්තිම මාස 11. ඒ කියන්නේ ඔයා වගේම 12 වසරෙන් 13ට පන්තියට යන්න ඉන්නකොට අපිට තිබුණත් මේ වගේම මාස 11. එතකොට අපිට ඒ කාලේ පුතේ මේ විදියට කියන්න පස්සෙන් ඇවිල්ලා කියන්න. එතකොට අපේ ඉස්කෝලේ අපිට උගන්වපු ඒ ගුරුවරු ඇරුණකොට දැන් අපේ අම්මලා තාත්තලාටත් එහෙම ලොකු අවබෝධයක් නැහැ. අපේ පවුල් වල එහෙම කැම්පස් ගිහිල්ලා එහෙම ලොකු පවුල් පසුබිම් අපිට තිබුණේ නැහැ. අයියලා අක්කලා එහෙම කවුරුත් ලොකුවට නැහැ. විශේෂයෙන් ඕගොල්ලන්ට වගේ සෝෂල් මීඩියා අපිට ඇත්තෙම නැහැ. කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අපිට ඒ කාලේ දකින්නවත් නැහැ. එතකොට
අපි ඒ කාලේ A level ඉගෙන ගන්නකොට අපිට උවමනාවක් තිබ්බා. දැන් මට තිබුණේ එකම උවමනාව ජපුරට යන්න. ජපුරට යන්න විතරයි. ඒකේ තියෙනවා දැන් ඔයාලා වගේ ඩිපාර්ට්මන්ට් මොනවද එහෙම ළමයි අපි දැනගෙන හිටියේ නැහැ. මට උවමනාවක් තිබුණේ කොහොම හරි ජපුරට යන්න. එතකොට අපේ ඉෂාර දැන් අපේ ඉෂාර තනුක ওই වින්දලේ අපි හැමෝම අපි කොළඹ අය නෙවෙයි. එතකොට අපිට එකම තිබුණේ එකම ගැලවුම තිබුණේ කොහොම හරි කැම්පස් එකකට යන්න. එතනින් අපිට යන්න පුළුවන් කියලා තමයි අපේ ගුරුවරු අපිට කිව්වේ. එතනින් පාර කැපෙනවා. ඉතින් ඒ කතාව අද ඇත්ත. දැන් මම පෞද්ගලිකව මම කරන රැකියාවත් එක්ක මට මාසෙට දවස් 10යි තියෙන මේ වැඩ ටික ඉවර කරන්න. එතකොට ඒක මම කොහොමද කරන්නේ? කින්ද මන්ද ඒගොල්ලන්ට අදාළ වැඩේ ලස්සනට වෙනවා නම් එච්චරයි. එතකොට දැන් අපේ ඉෂාරත් වින්දයා එයාලා වැඩ කරන්නේ ෆොරින් කම්පැනි. ඒතොර ඒගොල්ලෝ ගෙදර ඉඳන් ගෙදර කියන්නේ ඕනි තැනක ඉඳන් ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ලංකාවේ බෑන පිටරටක හරි ගිහිල්ලා එයාලට මේ පැය ගාන ඇතුළත වැඩ කරන්න විතරයි තියෙන්නේ. ඒතකොට ඕගොල්ලෝ ඔය දකින්න ඔන්ලයින් ජොබ් අනම්මන ඒව නෙවෙයි ඔන්ලයින් ජොබ්. ඒව තියෙන එදා වේල් ටුවර්ස් වල. ඒතකොට ඇත්තම ඔන්ලයින් ජොබ් එකක් කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. පැහැදිලි. ඒවට ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ඒවට ඉගෙන ගන්න නැතුව යන්න බෑ. මොකද අපේ කැම්පස් එකේ හිටවල ළමයි ওই ලෝකේ තියෙන ලොකුම කම්පැනි වල මෙහි ඉඳන් වැඩ. ඒතකොට මෙහි කියන්නේ එයාලට ලෝකේ ඕනි තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒතකොට ඕගොල්ලෝ ඔය සිහින මවාගෙන ඉන්න ලෝකේ එතෙන්ට යන්න හරිම ලේසි පුතේ මේක. ඔයාලට කරන්න තියෙන එකම එක දෙයයි. ඔයාලා ඒ තුනක් කරන් කැම්පස් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා අඩුම A level වලට මොනවා හරි රිසල්ට් එකක් ගත්තාම ඒකට ඕනි තරම් පාත් එක තියෙනවා. හැබැයි A level ෆේල් වුණොත් ඔයා ඔය අවුරුදු දෙකමාරෙම කරපු දේවල් ටික මුදල්ද කාලෙද ඒව නෙවෙයි. ඔයාට එන පසුතැවීමත් එක්ක ඔයාට අවුරුදු දෙකක් විතර යනකම් ඔයාට ඒ පසුතැවීම තියෙනවා. එතනින් එහාට ඔයාගේ යාළුවෝ පියවරෙන් පියවර ඒ තැන් වලට යනවා දකිද්දි ඒ එන ෆීලින් එකත් එක්ක ඔයාට සම්පූර්ණ ඔයා කඩාගෙන වැටෙනවා. අම්මා තාත්තා ඒව කොහොමත් අම්මා තාත්තට ඔයාව කොහොමත් ලොකුයි. ඒතර ඒගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒගොල්ලෝ තව මොනවාරි සල්ලි වීදම් කරලා ඕගොල්ලෝ එක එක ඒවට දානවා. ඔයාලගේ යාළුවෝ තැන් තැන් වල ඉන්නවා දකිද්දි ඒ එන ෆීලින් එකට ඔයා මානසිකව කඩා වැටිලා තියෙනවා. පැහැදිලිද? ඒතකොට දැන් අපි අනිත් දෙන තනුකයි අමන්ද ඒ දෙන්න කැම්පස් එකට ඇවිල්ලා ඒ විදිහට ඒ දෙලා දැන් UK වල ගිහිල්ලා ඒගොල්ලෝ මාස්ටර් එකක් කරන ගමන් තමයි ඔයාලගේ මේ වැඩේ කරගෙන යන අපිට මේ පැත්තෙන් අපිට සහයෝගය දෙන්නේ. ඉතින් ඒ වගේ අපි පොඩි තැනක ඉඳලා අපි මේ වගේ මේ තැනක ඉන්න පුතේ අපිට ඒ කාලේ තිබිච්ච හීනයක් තිබ්බා. එතකොට දැන් මම විශේෂයෙන් මගේ මේ රැකියාවත් එක්ක මම 2019 20 කාලේදී අපි කොළඹ දිස්ත්‍රික්කයේ මාකටිං රිසර්ච් එකක් කරා. එතකොට ඒක පෞල් පරිසරත් එක්ක වැඩසටහන කරද්දී අපි දැක්ක දේ තමයි මේ කොළඹ කියලා නෑ. එයාලා සම්පූර්ණ එයාලගේ කැපකිරීම කරන්නේ ඔයාගේ අධ්‍යාපනයේට වියදම් කරන්න. ඒ වියදම් කරන්න නැත්නම් ඒගොල්ලෝ හොඳට කාලා බීලා සතුටින් ඉන්නවා. පැහැදිලිද? ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේ මහන්සි වෙන එකෙන් 80%ක් විතරම යන්නේ ඔයාලගේ අධ්‍යාපනයට. එතකොට එයාලත් යන්නේ ඕගොල්ලෝ දැකලා ඉතින් ඕගොල්ලන්ට තේරෙන වයස ඉඳන් ඒගොල්ලෝ දවසක් වැඩ කරේ නැත්නම් ඒගොල්ලන්ට ආදායමක් නැහැ. පැහැදිලිද? ඔයාලට කොහෙන් යන ණය වෙලා හරි කන්න ටික ගෙනත් දෙනවා. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒ දවස ගානේ වැඩ කරන්නේ ඒකයි. එතකොට දැන් ඔයාලටත් ඉස්සරහට එහෙම දැන් අපිට හීනයක් තුනේ ඇත්තටම මට තිබුණේ මෙහෙම දවස ගානේ මැරෙන දෙයක් කරන්න නෙමෙයි. එක තැනකට ගිහිල්ලා අපි ඒක පොඩ්ඩක් විඳින්න ඕනේ මේ ජීවිතේ. පැහැදිලිද? අපේ අම්මලා තේජ දවස ගානේ අපිට උගන්වන්න මහන්සි වුණා. හැබැයි දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා එයාලට ඒ කරපු වැඩවලින් නිදහස් කළා ඒගොල්ලන්ගේ ගෙවල් වල තියලා අපිට දැන් එයාලට උදව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිකම්ම නෙමෙයි. අපි දැන් මං කියවනේ මට මාසෙට දවස් 10 වැඩ කරන් තියෙනවා. ඊටු සම්පූර්ණ කාලේ මට සම්පූර්ණයෙන් ඉන්න පුළුවන්. හැබැයි අපිටත් අර එක එක දේවල් විඳින්න පුළුවන් නේ. ජීවිතේ විඳිනවා කියලා කියන්නේ. ඒතකොට අපි අපේ යාළුවෝ ටිකත් එක්ක ඒ කරපු අර වැඩසටහනේ ප්‍රතිඵල ළමයින්ට දකිද්දී අපිට ඒක වෙනම ෆීලින් එකක් ආවා. අපිට ආසාව තිබුණා ඊට පස්සේ කොහොම හරි මේක තව ටිකක් හැමෝටම දෙන්න. ඒතකොට ඒවැ එකතු වෙච්ච පොඩ එකතු වෙලා තමයි අද මේ විදිහට ඔයාලට සම්පූර්ණ කොළඹ දිස්ත්‍රික්කයේම එකතු කරලා මේ වැඩේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපිට තවත් ඔයාලට මේ වැඩේ ලේසි වෙන්න. ඒ කියන්නේ අපේ ජොබ් එකේ වැඩත් එක්ක ඉස්සරහට කොහොම වෙයිද එහෙම කියන්න බෑනේ අපිට. ඒ රටේ එක එක තත්ත්ව අනුව. ඒ නිසා අපි දැන් මේක එක තැනකට ගේන්න දැන් අපිට හැකියාව ලැබිලා තියෙන ඉස්සරහදී ඔයාටත් මේක ලබා දෙන්න හැකියාව ලැබෙයි. ඒ කියන්නේ මේ සම්පූර්ණම දේවල් ටික ඔයාට LMS එකක් කරහා කරගෙන යනවා. ඔයාලට මතකයි අපි ටර්ම් ටෙස්ට් එකේදී අර MCQ කරන් දුන්නේ ඔයගොල්ලන් Google link විදියටනේ. ඉතින් අපි දැන් ප්ලෑන් කරගෙන යන මේක සම්පූර්ණ LMS සිස්ටම් එකකට ගේන්න. ඒතකොට ඕගොල්ලන්ගේ මීට වඩා ඔයාගේ ප්‍රොග්‍රස් එක හැමතිස්සෙම ඔයාට අප්ඩේට් කරගෙන ඔයා කොයි වගේ තැනකද ඉන්නේ ඔයා 12 වසරේ කොච්චර පාඩම් කරලා තියෙනවද තව කොච්චර පාඩම් කරන්න තියෙනවද මේ හැම එකක්ම ඔයාට එවෙලේ බලා ගන්න පුළුවන්. ඒක ඒ කාලේ අපි දැක්ක ඩ්‍රීම් එකයි. කියන්නේ මම ඒ ලෙවල් කරනකොට මට තිබුණ අන්තිම වෙනකොට මම කොච්චර පාඩම් කළා මම පේපර් තව කරන්න ඕනේද මේ ඇතිද? ඒ ඔයාට ඔය තියෙන ප්‍රශ්නම තමයි. අපිට දැන් මේක සිස්ටම් එකකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. මේක කොයි විදිහටද ඔයාගේ දැන් තියෙන තත්ත්වය? ඔයා C මට්ටමේද B මට්ටමේද කොයි විදිහට ඔයාගේ තියෙන්නේ? ඔයාට තාප්
කොච්චරක් කරන්න තියෙනවද? ඒ වගේ ඔයාලට ගොඩාක් දේවල් ටික. ඒතකොට ඒකේ ටීචර්ස්ලාටත් ගොඩාක් දේවල් ඒකේ බෙනිෆිට් අපි හදලා තියෙනවා. ඒ විදිහට ඔයාලගේ ෆීඩ්බැක් එක අපිට මේක තව ටිකක් ඔයාලගේ එක්සෑම් එක ළඟ වෙද්දී අපිට ඒක දියුණු කරලා ඔයාලට අත්ින් දෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් පුතේ මේ වැඩේ අපි කරන්නේ අපේ අවසාන බලාපොරොත්තුව තමයි A level පන්තියට ළමෙක් කවුරු හරි එනවනම් 12 වසරේ පන්තියට කවුරු හරි ළමෙක් එනවනම් කොමර්ස් වලට ඒ හැම ළමෙක්ටම A3ක් ගන්න කැපැසිටියක් තියෙනවා. හැබැයි එයාගේ තියෙන ඉලක්කයට අනුව අදාළ මොකක් හරි ප්‍රතිඵලයක් තියෙනවනම් ඒ ප්‍රතිඵලයට යන්න අපිට මේකෙන් උදව් කරන්න පුළුවන්. එතකොට පළවෙනි පාරින්ම හැම ළමයෙක්ම අඩුම S3ක් හරි අරගෙන A level විභාගෙ ගොඩ යන එක තමයි අපේ තියෙන එකම සතුට. ඔයාලට අද කරන්න තියෙන්නේ ඔයාගේ පන්තියේ අපි මේ වැඩසටහන කරද්දී එතනත් ආපු නැති ඔයාගේ යාළුවෝ හිටියා. සමහරට ඒගොල්ලෝ මේ පණිවිඩය දන්නේ නැති වෙන්න පුළුවන්. දැනටමත් ඉස්කෝලේ එන එක අතෑරලා ඒ කියන්නේ ගෙදර ඉඳන් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා කියලා හිතපු යාළුවෝ වෙන්න පුළුවන්. ඒ හැමෝම මේ වැඩේට එකතු කරන්න. එතකොට ඒකත් ඔයාලට පිනක් වෙන්න පුළුවන්. මොකද ඒ දන්නේ නැති යාළුවා මේකට ගෙනල්ලා දැම්ම සමහරට එයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට නැවතත් අපි group එකට මේ link එක දාන්නම්. ඒ link එකෙන් ඔයාගේ වැඩි ඕන ඔයාගේ හොඳම යාළුවා group එකේ ඉන්නවද කියලා බලන්න. එතකොට මේ විදිහට ඔයාගේ ඉස්කෝලේ පන්තියේ ඉන්න. මතක තියාගන්න ඔයාගේ ඉස්කෝලේ පන්තියේ යාළුවෝ විතරයි. මොකද අපි හැම ඉස්කෝලේටම අපි group එකක් තියෙනවනේ. එතකොට පිටපළාත් වල යාළුවෙක් ඔයාගේ ඉන්නවනම් ඒ යාළුවන්ට අපිට කතා කරන්න කියන්නේ. එතකොට ඒගොල්ලන්ට අපි වෙනම ඒකට සම්බන්ධ වෙන්න හදලා දෙන්න. ඔයාගේ ඉස්කෝලේ පන්තිය එතකොට වෙන යාළුවෝ දාගන්න නැහැ. මොකද අපිට එහෙමනොත් ඔයාලා මොනිටර් කරන්න බෑ. පැහැදිලිද? ඒ නිසා ඒක ඇතුලේ ඔයාගේ පන්තියේ ඉන්න යාළුවෝ විතරයි. එතකොට ටීචර්ස්ලාත් ළමයිට මේ මැසේජ් එක නැවත වතාවක් දාන්න පන්තියේ ළමයිට සම්බන්ධ වෙන්න. ඒ විදිහට ඔයාට අද ওই වැඩේ තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේ වැඩේ දැන් අපි කිව්ව විදිහට සැප්තැම්බර් 1 වෙනිදා. සැප්තැම්බර් 1 වෙනිදා තමයි මේක පටන් ගන්නෙ. අපි ඊට කලින් ඔයාට සතියක ඔරියන්ටේෂන් වීක් එකක් තියෙනවා. එතකොට හෙට ඉඳන් අපි මේ වීක් එක පටන් ගන්න. ඒක ඇතුලේ ඔයාට පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ ටික හදාගෙන එක්සෑම් 300ට මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මාස 11 ඔයාට ප්ලේ කරන්න තියෙන ගේම් එකේ ඔක්කොම දේවල් ටික ඔයාට කියලා තියලා තියෙනවා. ඔයාට ඉන්න බෑකප් ටීම් එක කිව්වා, කරන් තියෙන දේවල් ටික කිව්වා, පාවිච්චි කරන ටූල් කිව්වා. මතක තියාගන්න ගේම් එකේ රූල් ටික කියලා තියෙනවා. මේ රූල් ටික අමතක කරලා ගේම් එක ප්ලේ කරන්න එපා. හරිද? එතකොට මේ ගේම් එක ඇතුලේ ඔයාව අපි 3 පාරක් හම්බ වෙනවා. මේ මාස 4 ඉවරනකොට අපි දෙසැම්බර් අන්තිම වෙද්දී එක පාරක් හම්බ වෙනවා. අප්‍රේල් අන්තිම වෙද්දී තව පාරක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ මිෂන් එකට යන්න කලින් එක පාරක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලගේ ඉස්කෝලවලදී සමහරට අපි හම්බ වෙන්න පුළුවන්. එහෙනම් මේ දේවල් ටික හරියටම මතක තියාගන්න ගේම් එකේ රූල් ටික අමතක කරන්න එපා. රූල් එක දන්නේ නැත්නම් ඔයාලට ගේම් එක ප්ලේ කරන්න බැරි වෙනවා. හරිද? එහෙනම් මේ කිව්ව විදිහට ලස්සනට ගේම් එක ප්ලේ කරන්න. ගේම් එක හරියට ප්ලේ කරනවද නැද්ද කියලා තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. එහෙමනම් එක්සෑම් 360 මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකත් එක්ක එකතු වෙන හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ A level ගමන ඔයා හිතන විදිහටම අවසන් කරන්න හැකියාව ලැබෙන්න කියලා.